ආයිබෝවන් දුවේ පුතේ. කලින් වීඩියෝ වලදී අපි කතා කරා කොහොමද අපි ඇප් එකට රෙජිස්ටර් වෙන්නේ, ඇප් එකට ලොග් වෙන්නේ කියන දේවල් ගැන. ඉතින් අපි ඇප් එකට ලොග් වුණාම හෝම් ස්ක්‍රීන් එක ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයා ග්‍රේඩ් 10 සිලෙක්ට් කරපු නිසා ඔයාලට 10 ශ්‍රේණියට තියෙන ඔක්කොම සබ්ජෙක්ට් ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාට දැන් ඉගෙන ගන්න අවශ්‍ය සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා මෙතනින් ඉස්සරහට යන්න තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාලට ඉගෙන ගන්න ඕනේ ගණිතය එක කොටස. ඒ කියන්නේ මේක ඔයාගේ අච්චු පොත හා සමානයි. ගණිතය එක කොටස සිලෙක්ට් කරනවා. ඊට පස්සේ දුවේ පුතේ ඔයාට මෙතන අපේ ෆීචර්ස් ලිස්ට් එක බලා ගන්න පුළුවන්. අපේ ෆීචර්ස් තමයි නැන AI ගුරුතුමි. ඒ කියන්නේ ඔයාට AI ගුරුතුමිත් එක්ක කතා කරලා ඔයාගේ අපහසු තැන්, ගැටලු තියෙන තැන්, ඔයාට අපැහැදිලි තැන් ඔක්කොම කතා කරලා නැන AI ගුරුතුමිත් එක්ක ඒවා විසඳ ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට තව ප්‍රශ්නයක මොකක් හරි උත්තරයක් ලබා ගන්න ඕන, ප්‍රශ්න පත්තරයක ෆොටෝ එකක් හරි, ඔයා ලියපු ප්‍රශ්නයක උත්තරයක් හරි මෙතන ඔයාට ෆොටෝ එකක් යවලා නැන AI ටීචර්ගෙන් උත්තරය අහගන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙනවා ක්විස් මෝඩ් එකක්, ඒ වගේම ස්මාර්ට් නෝට්බුක් ෆීචර් එක තියෙනවා. ඒ වගේම තව අපිට ස්ටඩි ස්පේස් කියලා ලස්සන ෆීචර් එකකුත් තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ ෆීචර් ගැන මම එකින් එකට ඔයාලට ඊළඟ වීඩියෝ වලදී පැහැදිලි කරන්නම්. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ස්මාර්ට් විදිහට ඉගෙන ගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.